හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. බලමුද අද මම මොනවද හදන්න යන්නේ කියලා. මේකට ඉතින් අවශ්‍ය වෙන්නේ කෙහෙල් මුව. මේ කෑල්ලක් තමයි ඕන වෙන්නේ. මුලින්ම කෙසෙල් මුව ටික හීනියට කපා ගන්න. අපිට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික අපි භාජනයකට අරගෙන ඒකට ලුණුයි කහයි ටිකක් දාලා පොඩ්ඩක් අත ගාලා තියෙනවා. මොකද අපි මේක කපලා ඉවරදී පොඩ්ඩක් කහට වගේ ගතිය ඇති වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අඩු කරගන්න ඉතින් අපි අර කපලා ඒක ලුණුයි කහයි තේකුයි දාලා හොඳට ටිකක් අත ගාලා තියෙනවා. ඊට පස්සේ මේ ටික හොඳට බෙද ගන්න ඕනේ. අද අපි හදන්න යන්නේ කෙහෙල් මුව මෝජුවක්. මේකට තව ඕන වෙනවා රතු ලුණුයි මිරිස් කරලුයි ඕන වෙනවා. මේක අපි අත ගාලා ඉවරලා ඔන්න අපි මේ ටික හොඳටම බැදගත්තා. ගොඩාක් කළු වෙන නෙමෙයි සාමාන්‍ය රන්වන් පාට වගේ වෙනකන් අපි බැදගත්තා. ඊට පස්සේ අපි ඇතලියක් අරගෙන ඒකට පොඩි කුරුඳු කෑල්ලක් ලුණු ටිකක් ඊට පස්සේ කහ පොඩ්ඩක් මිරිස් ටිකක් සීනි ටිකක් ගම්මිරිස් ටිකක් වගේ දාගත්තා. මගේ අතින් නම් පොඩ්ඩක් ලුණු වැඩි වුණා. අම්මා ඉතින් ලුණු පොඩ්ඩක් අඩු කරා. ඊට පස්සේ අපි ඉඟුරු පොඩ්ඩකුයි සුදුලුණු ටිකකුයි අරගෙන ඒ ටිකත් හොඳට කොටා ගත්තා. ඒ කොටාගත්ත මිශ්‍රණෙත් අරගෙන අපි අර හදන භාජනයටම දාගත්තා. ඊට පස්සේ අපි ඒකට විනාගිරි ටිකක් දාගත්තා. Tamanට කැමති ප්‍රමාණයකට විනාගිරි දාගන්න පුළුවන්. අපි ටිකක් පොඩි ප්‍රමාණයක් වගේ තමයි දාගත්තේ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය ටිකක් හොඳින් කලවම් කරා. කලවම් කරාට පස්සේ අපි මේකට බැදගත්ත කෙසෙල් මුව ටිකයි ඊට පස්සේ මේකට ගත්ත රතු ලුණු ටිකයි මිරිස් කරලුයි ඒ ටික අපි මේකට දාගත්තා. මිරිසුයි රතු ලුණුයිත් අපි අර බටු මෝජු බැදගත්ත තෙලේම තප්පර 2-3ක් වගේ තියලා අපි ගොඩට ගත්තා. මේ තෙන්නේ ගත්ත අපි මිශ්‍රණය. ඒ ටික ඊට පස්සේ දැන් මේ ටික ඔක්කොම අපි අර මිශ්‍රණයට දාලා කලවම් කරගන්නයි හදන්නේ. මුලින්ම බැදගත්ත කෙසෙල් මුව ටික දාගන්නවා. ඊට පස්සේ ලුණුයි මිරිසුයි දාගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට ටිකක් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි ඉතින් මේකට සෝස් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි රස බලලා ඒ දේවල් කරලා මදි පාට තිබ්බ දේවලුත් අපි මේකට දාගත්තා. කෙසෙල් මුව කන්න නැති අයට ඉතින් හොඳම කෑමක් තමයි ඉතින් මේ කෙසෙල් මුව මෝජුව. ඔයාලත් කාලා බලන්න. හදලා නැති අය ඉන්නවා නම් හදාලා try කරලා මේකට මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙ අලුත් රස කෑම වීඩියෝ එකකිනුත් හම්බෙමු. මම එතකන් ගිහින් එන්න. ඔයාලා පරිස්සමින් ඉන්න. මේ වීඩියෝ බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.